අද වෙල්කම් කියලා පිළිගන්න බවන්ත ලොක්ස් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සෙනසුරු අපලයට අපි පළඳින්න ඕනි මැණික් වර්ගය මොකක්ද කියන මාතෘකාව. ඉතින් මේ දවස්වල මට කතා කරන්න යාළුවෝ ගොඩක් අහනවා ළඟ සෙනසුරු මාරුවක් තියෙනව නේද? සෙනසුරු ගහයට පළඳින්න මොන හරි මැණික් වර්ගයක් තියෙනවද? එහෙම මැණික් ගලක් මොන හරි තියෙනවනම් කියන්න පුළුවන්ද වගේ ප්‍රශ්න මේ දවස්වල ගොඩක් මට අහන්න හම්බ වෙනවා. ඉතින් මේ සෙනසුරු ක්‍රියෙන් ගහය අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් තවත් එක් ග්‍රහයක් විතරයි. නමුත් අපේ ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවල මේ දෝතිස් එහෙම නැත්නම් කේන්ද්‍ර නක්ෂත්‍ර වගේ දේවල් විශ්වාස කරන අය ඊතර මේ සෙනසුරු ග්‍රහයකින් අපේ ජීවිතේට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල YouTube එකේ බලුවත් Facebook එකේ බලුවත් මම දැන් සමාජ මාධ්‍ය කොහේ බලුවත් මේ සෙනසුරු මාරු ඔබට කොහොමද රටට කොහොමද ඒ ලග්නයට කොහොමද ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ ඒවත් එක මේ සෙනසුරු ග්‍රහයට අපිට පළඳින්න පුළුවන් මැණික් වර්ගයක් තියෙනවද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඉතින් මම අද කතා බලන්නේ මේ වීඩියෝ එකකින් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් විශේෂයෙන් මේ සෙනසුරු ග්‍රහය එහෙම නැත්නම් ශනි ග්‍රහයට අපි පළඳින මේ එයාගේ වර්ණය තියෙනවා. වර්ණය විදිහට අපි හඳුන්වන්නේ නිල්. ඉතින් එයාට පළඳින්න පුළුවන් මැණික් වර්ගය විදිහට ජ්‍යොතිෂයෙන් මම පොත්පත්වල බැලුවම හම්බුනේ මේ කාක නිල් කියන මැණික් වර්ගය තමයි සෙනසුරු ග්‍රහයට අදාළ මැණික් වර්ගය විදිහට ඒ පොත්පත්වල සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ බලමු මේ කාක නිල් කියන මැණික් වර්ගය මොනවද කියලා. ඉතින් මේ කාක නිල් කියන මැණික් වර්ගයත් අයිති වෙන්නේ කොරන්ඩම්. එහෙම නැත්නම් කොරුවින්ද කියන කුලයට තමයි මේ කාක නිල් කියන මැණික් වර්ගයත් අයිති වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්න විදිහට මේ නිල් මැණික්, රතු මැණික්, පුෂ්පරාග වගේ මැණික් වර්ගත් අයිති වෙන්නේ මේ කොරුවින්ද එහෙම නැත්නම් කොරන්ඩම් කියන කුලයට තමයි මේ මැණික් වර්ගය අයිති වෙන්නේ. ඊට අමතරව ගොඩක් අය මේ දවස්වල කතා කරන මේ ගෙවුඩ මැණික්. එහෙම නැත්නම් තාපපිරියම් කිරීමෙන් පස්සේ නිල් මැණික් බවටපත් කරන්න පුළුවන් මේ ගෙවුඩ කියන වර්ගය ඇති වෙන්නේ මේ කුරුවින්ද කුලයටම තමයි. ඉතින් මේ කාක නිල් මැණික් වල තියෙන සංයුතිය ගත්තොත් ඇලුමිනියම් ඔක්සයිඩ් තමයි මේකේ බහුතරයක්ම තියෙන්නේ. ඉතින් ඇලුමිනියම් ඔක්සයිඩ් පොළොව අභ්‍යන්තරයේ තියෙන රසණයත් එක්ක ඒ ප්‍රතික්‍රියාවත් එක්ක තමයි මේ තද නිල් පාට මේ කාක නිල් මැණික් වලට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ කාක නිල් කියන මැණික් වල ගොඩාක් දුර්ලභ මැණික් ගලක්. ඒ වගේම මේ ඉල්ලුමේ හැටියට සැපෙවුම නැති මැණික් ගලක් විදිහට මේ මැණික් ගල හඳුන්වන්න පුළුවන්. රළු කාක නිල් මැණික් ගලක් අතර ගත්තාම මෙන්න මේ වගේ වෙනුමක් තමයි තියෙන්නේ. හැබැයි අපි ටෝච් එක අල්ලලා බැලුවට පස්සේ තමයි ඒක ඇතුලේ තියෙන ලස්සන නිල් පාට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කළු පාටින් විතරයි මේ මැණික් ගල දකින්න හම්බෙන්නේ. ඉතින් මේ කාක නිල් මැණික් ගලට මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද ජ්‍යොතිෂමය පැත්තෙන් ගත්තත් ඒ වගේ මේ ගලේ තියෙන වටිනාකම් පැත්තත් ගත්තත් එහෙම නැත්නම් එහෙම රෙයාරිටි එක ගත්තත් මේ මැණික් ගලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මේ මැණික් ගලට සින්තටික් මැණික් එහෙම නැත්නම් ව්‍යාජ මැණික් වර්ගත් මැණික් වලේ ගොඩක් තියෙනවා. ගොඩක් කරලා අපි දන්න මෙන්න මේ ඔට්ටු කියන මැණික් වර්ගයේ මේ කළු කොටස කපලා සමහර අය කාක නිල් වලට විකුණනවා. ඒ වගේම හීට් කළා එහෙම නැත්නම් තාපපිරියම් කිරීමෙන් පස්සේ ගොඩක් තද පාට නිල් මැණිකුත් මේ විදිහට මෙයාලා විකුණන්න පටන් ගන්න තියෙනවා කාක නිල් කියලා. ඉතින් ඔයාලා කල්පනා කරනවා කොහොමද අපි හරියම කාක නිල් මැණික් ගලම් මිලදී ගන්න කියලා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මැණික් අසරණ බණ අධිකාරිය සාහිතික කරපු ලැබ් එකකින් ටෙස්ට් කරපු සාහිතිකයක් එක්ක අපිට මැණික් ගල මිලදී ගන්න පුළුවන්. එහෙම වුණොත් රැවටීමකින් තොරව මැණික් ගල මිලදී ගන්න අපිට පුළුවන්. ඉතින් ඔයාලා මේ කේන්දරේ බලලා එහෙම නැත්නම් ජ්‍යොතිෂය අනුව මේ මැණික් ගල පළඳින්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට විශ්වාසවන්ත සහ පෞලේ ජ්‍යොතිෂ වේදිකෙන් අහලා බලන්න ඔයාලට මේ මැණික් ගල පළඳීමේ අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් මම හිතන්නේ මේ දවස්වල ගොඩක් ජ්‍යොතිෂ වේදිනුත් මේ මැණික් ගල අලවි කරනවා. ඉතින් ඒගොල්ලෝ මේ අපලේ මාකට් කරලා ඒගොල්ලෝ මැණික් විකුණ ගන්න ජාවාර මූව් මේ දවස්වල තියෙනවා කියලා මම සමාජ මාධ්‍යවල දැක්කා. ඉතින් ඒ වගේ රැවටෙන්නේ නැතුව Tamanට අවශ්‍යතාවයක් තියෙනවා නම් පමණක් මේ වගේ මේ මැණික් ගලක් මිලදී එන පළඳින්න පුළුවන් ඔයාලට. මට මේ මැණික් ගලේ මිලක් නම් නිශ්චිත සඳහන් කරන්න බෑ. මොකද මේ මැණික් ගලේ ප්‍රමාණය සහ ක්වොලිටි කනුවේ මිල වෙනස් වෙනවා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් අවශ්‍ය වුණේ සෙනසුරු අපලයට පළඳින ඕනි මැණික් වර්ගය මොකක්ද කියලා මගෙන් යාළුවා අහපු මැණික් ප්‍රශ්නෙට උත්තරය දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් channel එක subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ මම ගොඩක් අප්ලෝඩ් කරලා දෙන්නේ මැණික් ව්‍යාපාරය සම්බන්ධ වගේම traveling food review වගේ වීඩියෝ. ඉතින් යාළුවා බලන්න channel එක subscribe කරලා bell icon එක click කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.